අපේ බොහොම ගොවි මහතුරු කැමති ඔයිස්ටර් බිම්මල් වගා කරන්න. ඒ වගේම මේ වගාව කරලා අතරමඟ නවත්තලා දාපු අයත් බොහොම ඉන්නවා. ඒ හැමෝටම අද මේ තාක්ෂණික පණිවිඩය රැගෙන එන්නේ ඔයිස්ටර් බිම්මල් ලී කුඩු මත වගා කරන ආකාරය පිළිබඳවයි. දැන් අපි ඒ ගැන බලමු. වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන් වැල්ලේ පිපි වාසනාව ගෙන දුන් මේ බිම්මල් අද බිම්මල් වගාකරුවන්ට වාසනාව ගෙන දීමට සමත් වී තිබෙනවා. අප පරිසරයේ දක්නට ලැබෙන ශාක සරලව බෙදා වෙන් කළ විට උසස් හා පහත් වශයෙන් කාණ්ඩ දෙකක් දක්නට පිළිවන්. බිම්මල් අයත් වනුයේ මේ පහත් ශාකවල දිලීර කොටසටයි. බිම්මල් වල හරිතප්‍රද අඩංගු නොවන නිසා තම පැවැත්ම සඳහා ආහාර සොයා ගැනීමට උපස්තරයකට සම්බන්ධ වී වැඩෙනවා. අප ආහාරයට ගනු ලබන බිම්මල් මැරුණු කොටස් මත යැපෙන මෘතෝපජීවී දිලීර වශයෙන් හැඳින්විය හැකියි. ශ්‍රී ලාංකිකයින් දැනට අවුරුදු දහස් ගණනක සිට ස්වභාවික ලෙස වැවෙන බිම්මල් වර්ග ආහාරයට ගැනීමට පුරුදුව සිටිනවා. නමුත් දැනට දශක කිහිපයක සිට බිම්මල් වගාව තම නිවෙස් තුළ සිදු කළ හැකි සරල ලාභදායී වගාවක් ලෙස ඉදිරියෙන් සිටිනවා. බිම්මල් වගාව ප්‍රචලිත වීමටත් මේ සඳහා ඉහළ ඉල්ලුමක් ලැබීමටත් හේතු වෙලා තිබෙන්නේ මෙය සරල වගාවක් වීමත් බිම්මලක අඩංගු පෝෂණය ඖෂධීය වටිනාකම හා රසවත් භාවය ඉහළ වීමත් වැනි කරුණු නිසයි. බිම්මල් ග්‍රෑම් 100ක ජලය 91ක් ප්‍රෝටීන් ග්‍රෑම් 3.5ක් පමණ මේදය ග්‍රෑම් 0.3ක් කාබෝහයිඩ්‍රේට් කැලරි 13ක් ලයිසින් මෙතොනින් ලවණ කැල්සියම් මිලිග්‍රෑම් 0.8ක් යකඩ මිලිග්‍රෑම් 0.8ක් විටමින් B මිලිග්‍රෑම් 0.15ක් ඇස්කොබික් අම්ලය මිලිග්‍රෑම් 1ක් අඩංගු වෙනවා. අද අපේ බිම්මල් වෙළඳපළ ගැන කතා කරොත් ඇත්ත වශයෙන්ම ඉතාම හොඳ ඉල්ලුමක් තියෙනවා බිම්මල් පිළිබඳව. බිම්මල් පිළිබඳ ඉල්ලුම එච්චර වැඩි වෙලා තියෙන්නේ මේ බිම්මල් වල තියෙන පෝෂණ ගුණාංග සහ ඖෂධීය ගුණාංග නිසා. ඉතින් ඒ ඉල්ලුමට සරිලන විදිහට නිෂ්පාදනය තාමත් අපේ ලංකාව ඇතුළත සිද්ධ වෙන්නේ නැහැ. මේක ඉතාම හොඳ ව්‍යාපාර මට්ටමට උනත් එහෙම නැත්නම් ස්වයං රැකියාවක් විදිහට උනත් ගෘහණියකට උනත් හොඳ ලාභ ලබන්න පුළුවන්, හොඳ ආදායම් ලබන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට අඳුන්වන්න පුළුවන්. මේකේ විශේෂම දේවල් තමයි ප්‍රධාන වශයෙන් කතා කරනවා නම් අමුද්‍රව්‍ය අපිට හම්බ වෙන්නේ නොමිලේ අහක යන දේවල් තමයි අපි පාවිච්චි කරන්නේ. ලී කුඩු ඊළඟට මේකට ශ්‍රමය ඇත්ත වශයෙන්ම ගෘහණියක් විදිහට කරනවා නම් පැකට් 3000කට විතර වෙනකල් තමන්ගේ ශ්‍රමයෙන් කරගෙන යන්න පුළුවන්. අනිත් එක මේකට විදුලිය ජලය විශාල වශයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂ වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ක්‍රමානුකූල ගෘහයක් සකසා ගැනීම පමණයි. මම හිතන්නේ අනිත් සියලුම දේවල් ගෙදර තමන් ළඟ තියෙන දේවල් වලින් යොදවලා මේක කරගෙන යන්න පුළුවන්. ආදායම් තත්ත්වය හොඳ නිසාත් හුඟක් දෙනෙක් මේකට පෙළඹිලා තිනවා. නමුත් බිම්මල් වගාවේ විශේෂම දේ තමයි තාම හොඳ කැපවීමක් සහ හොඳ ධෛර්යවන්ත කෙනෙකුට තමයි මේක දිගින් දිගට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. දැනට ශ්‍රී ලංකාවේ වගා කරන බිම්මල් වර්ග කිහිපයක් තිබෙනවා. මේවා වගා කිරීමට භාවිත කරන මාධ්‍ය අනුව කොටස් දෙකකට බෙදිය හැකියි. ලී කුඩු මත වගා කරන බිම්මල් සහ පිදුරු මත වගා කරන බිම්මල් මෙම වර්ග දෙකයි. ඇබලෝනි හා ජෙලි බිම්මල් ලී කුඩු මත වගා කරන අතර ගජමුතු සූකිරි හා පිදුරු බිම්මල් පිදුරු මත වගා කරයි. ඔයිස්ටර් බිම්මල් මෙතෙක් ලී කුඩු මත වගා කළ අතර දැන් එය පිදුරු මත වගා කිරීමට හැකියාවක් තිබෙනවා. අද ශ්‍රී ලංකාව තුල වගා කරන බහුලම බිම්මල් වර්ගය ලෙස ඔයිස්ටර් වර්ගය හඳුනාගෙන තිබෙනවා. වගාව සඳහා සරල තාක්ෂණයක් අවශ්‍ය වීමත් මූලික වියදම අවම වීමත් කෙටි කලකින් ආදායමක් ලබා ගත හැකි වීමත් ශ්‍රී ලංකාවේ දේශගුණය හොඳ අස්වැන්නක් ලබා ගැනීමට ඉවහල් වීමත් අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි වීමත් මේ සඳහා ඇති විභවයන් ලෙස සැලකිය හැකියි. වගාව සඳහා බිම්මල් ගෘහයක් සෑදීම මූලික අවශ්‍යතාවයයි. බිම්මල් වගාවට මුලින්ම අවතීර්ණය වන්නන්ට මේ ගෘහය
සරලව නිවැරදිව තනා ගැනීම අනාගත බොහෝ ගැටලු වලින් මිදීමට ඉවහල් වෙනවා. කුඩා කෘමිසතුන් ගෘහයට ඇතුල් නොවන ලෙස ගෘහයේ පැතිබිත්ති කුඩා දැලකින් ආවරණය කිරීම, පොල් අතු වැසීම, ගෝනි ගැසීම හෝ රෙදි වලින් වට කිරීම පහසුවෙන් කළ හැකියි. බිම්මල් ගෘහය තුල වහලය හා බිත්ති අතර සිදුරු අවහිර කිරීම අත්‍යවශ්‍යයි. බිම්මල් ගෘහයේ වහලය සෑදීම සඳහා උළු, පොල් අතු හෝ තාර ෂීට් භාවිතා කළ හැකියි. එලෙසින්ම ගෘහයේ බිමට සිමෙන්ති දැමීම අනිවාර්ය කටයුත්තක් නොවන අතර බිම වැලි දමා තෙත් කිරීමෙන්ද ගෘහය තුල සිසිල පවත්වා ගත හැකියි. එළියට විවෘත වන දොරක් තිබීමද අවශ්‍යයි. මෙම ගෘහයේ අවශ්‍ය ගුණාංග ලෙස මනා වාතාශ්‍රයක්, මද ආලෝකයේ පැවතීමත්, ආර්ද්‍රතාවය 85ක් වීමත්, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 28ට අඩුවීමත් වැදගත්. වගා රාක්ක පිළියෙල කර ගැනීමේදී ක්‍රම කිහිපයක් දැකිය හැකි වෙනවා. මෙහිදී ඒ රාමු ක්‍රමය බහුලවම භාවිතා වන ක්‍රමයයි. බිම්මල් වගා මාධ්‍ය සඳහා මූලික ද්‍රව්‍ය වන්නේ ලී කුඩුයි. යොදා ගන්නා ලී කුඩු අඹ, මාර, කොට්ට, සපු, රබර් වැනි අරටුව නැති සැහැල්ලු ලී කුඩු වර්ගයක් විය යුතුයි. වැස්සට හසු නො වූ අලුත් දින දෙකක් හොඳින් වේලාගත් ලී කුඩු ගබඩා කර තබා ගැනීමෙන් අවශ්‍ය විටකදී ප්‍රයෝජනයට ගත හැකියි. තෙත ලී කුඩු ගබඩා කළහොත් ලී කුඩු වලට දිලීර ආසාදනයක් සිදු විය හැකියි. මාධ්‍ය සැකසීම සඳහා ලී කුඩු කිලෝ 20ක්, හාල් නිවුඩු කිලෝ 2ක්, අලුහුණු ග්‍රෑම් 400ක්, සෝයා පිටි, මුං පිටි හෝ සමපෝෂ ග්‍රෑම් 200ක්, මැග් සල්ෆර් ග්‍රෑම් 40ක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය මගින් වගාමලු 65ක් 70ක් හෙවත් එක් බැරලයක් තැන්බීම සඳහා වගාමලු ප්‍රමාණයක් සාදාගත හැකියි. මිශ්‍රණය සැකසීමට සිමෙන්ති පොළවක් වඩාත් යෝග්‍යයි. හලාගත් ලී කුඩු අවශ්‍ය පමණ කිරා ගැනීම මුලින්ම කළ යුතුයි. මෙයට මිශ්‍ර කරගත් හාල් නිවුඩු, අලුහුණු, සෝයා පිටි එක් කර සවලක් ආධාරයෙන් හෝ කකුලෙන් අනා ගැනීම කළ හැකියි. මැග්නීසියම් සල්ෆේට් ප්‍රමාණය ජල බඳුනක දිය කර එම මිශ්‍රණයද ලී කුඩු මිශ්‍රණයට ඉස ගැනීම කළ යුතුයි. මේ මිශ්‍රණයට අවශ්‍ය පමණ ජලය දමා පදමට අනා ගැනීම වැදගත්. අතින් තද කළ ලී කුඩු ප්‍රමාණය ගුලි වී අල්ල මත කැඩෙන අවස්ථාව සුදුසුම පදමයි. මිශ්‍රණය පොලිප්‍රොපිලීන් මළු තුලට දමා ගැනීම මීළඟ පියවරයි. මේ සඳහා ගේජ් 200 අඟල් 7ක් පළල පොලිප්‍රොපිලීන් මළු අඟල් 14ක් උසට අවශ්‍ය වෙනවා. පුළුන් හෝ කොටන් වෙස්ට් අඟල් 3 කාලක විශ්කම්බේ ඇති PVC බට අඟල් භාගයක් උසට කපාගත් කැබලි, රබර් බෑන්ඩ් යන ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. මිශ්‍රණය පිරවීමට ප්‍රථම බෑගයේ මුල්ල සැකසීම සඳහා බෑගය කනපිට දැමීමත් මුළු දෙක ඇතුළට නමා ගැනීමත් කළ හැකියි. වගා මාධ්‍ය මල්ල තුළට පුරවා අතමිට මගින් තද කිරීම වඩාත් සුදුසුයි. කිලෝ 1ක් පමණ පිරුණු බෑගය ක්‍රමානුකූලව සකසා මල්ලේ විවෘත කෙළවර PVC බට කැබැල්ල තුලින් යවා මුදුවේ සිදුරට කොටන් වෙස්ට් හෝ පුළුන් ඇබය වැසිය යුතුයි. පොලිතීන් කෙළවර පහළට නමා PVC බට කෑල්ල වටේ ඔතා රබර් පටිය යොදා ගැනීම වගා මිශ්‍රණය පිරවීමේ නිමාවයි. මෙම වගා මිශ්‍රණය සහිත බඳුන් ජීවාණුහරණය කර ගැනීම මීළඟ පියවරයි.